අයිබෝන් මම අජිත් තපුගොඩ මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ ස්ටොක්හෝම් වල තියෙන එක විශේෂ තැනකට. දැන් ඔයගොල්ලන්ට අර පැත්තෙන් පේන්නේ ස්ටොක්හෝම් වල ටවුන් හෝල් එක. දැන් මේ කෙලින්ම පේන්නේ ගම්ලස්ථාන, ඒ කියන්නේ ඕල්ඩ් සිටි එක. මේ ප්‍රධාන නගරයේ එක පාරක්, මේ පාර අයිනේ මේ වතුර අයිනේ දිගටම ස්ලූසන් කියන තැනට යන පාර. මේකේ විශේෂත්වයක් තියෙන්නේ මේකේ මේ වතුරේ මිනිස්සු බොහොම සරල ජීවිතක තෝරගෙන තියෙන මිනිස්සු කොට්ටාසයක් මේ බෝට්ටු වල තමන්ගේ ගේ කරගෙන, මේ බෝට්ටු කොහකත් යන්න බෑ, මෙතන නතර කරලා තියෙන්නේ. මේකට කරන්ට් එක, වතුර ඔක්කොම මේ නගර සභාවෙන් දෙන්නේ. ඒගොල්ලෝ ගේක ජීවත් වෙනව වෙනුවට මේ බෝට්ටුවේ තමයි ඒගොල්ලෝ මුළු ගේ හැටියට තෝරගෙන තියෙන්නේ. ඉතින් මේක මේ අලුතෙන් හදපු කන්සෙප්ට් එකක් නෙමෙයි. 1987 මම ස්ටොක්හෝම් වලට ආපු වෙලාවෙත් මේක මේ විදිහටම තිබුණා. නමුත් දැන් ඒක පොඩ්ඩක් දියුණු වෙලා ටිකක් මේ රෙස්ටොරන්ට් එහෙම ගොඩක් අලුතෙන් ඇරලා තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු මිනිස්සු කොහොමද මේ වගේ සරල ජීවිත ගත කරන්නේ කියලා මේ වගේ දියුණු රටක. අපි යම් බලන්න පයින් ඉස්සරහට. දැන් මෙතන මේ ඔයගොල්ලන්ට පේන්නේ මේක මේ බයිසිකල් යන පාර. ඒ වගේම මිනිස්සුන්ට යන්න මේ පොඩි තැනක් මෙහෙම තියෙනවා. පොඩි පාරක් හදලා තියෙනවා. මෙහෙම තමයි දැන් මේ මිනිස්සු ගොඩක් යොගින් කරනවා. මේ හරියේ පයින් යනවා. බොහොම ලස්සන පළාතක්. අපි ඉස්සරහට යන ගමන් බලමු දැන් කොහොමද මිනිස්සු මේ විවිධ සරල ජීවිත ගත කරන්නේ කියලා. මේ හරි ෂෝක් හවසකට එහෙම ටික පයින් යන්න ටික විවේකීව ගත කරන්න හරිම ෂෝක් ප්‍රදේශයක්. එතකොට අද කියන්න ඕනේ මම ඕගොල්ලන්ට මේ වගේ රස්නේ දවසක අද හරි රස්නේ. සාමාන්‍ය මෙහෙම කොටකල්සමක් ඇඳලා ටී-ෂර්ට් එකක් ඇඳලා යනවා කියන එක අපිට හීනයක් මේ රටවල් වල. බොහොම දවස්ම ඉදන්නේ මාස 12 ගත්තොත් මේ වගේ දවස් එන්නේ බොහොම අතලොස්සයි. ගණන් කරන්න පුළුවන් වගේ ප්‍රමාණයක් තමයි. මෙතන ඔයගොල්ලන්ට ඕන නම් කයක් රෙන්ට් කරන්න පුළුවන්. එහෙම රෙන්ට් කරන තැනක්. ගිහිල්ලා බලමු කොහොමද කියලා. මෙතන හරි ලස්සනට මේ ස්ටඩ්ස් හිවුස් එක පේනවා. මේ ටවුන් හෝල් එක. මෙතන ඉස්සරහ ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. මේක මේ ස්වභාවික මේ ඒගොල්ලෝ ස්විමින් pool එකක් හදලා තියෙනවා. වටේට ලෑලි ගහලා මැද මිනිසුන්ට පීනන්න පුළුවන් විදියට. මේ ඔයගොල්ලන්ට මේ ඉස්සරහින් පේන මේ බෝට්ටු නතර කරලා තියෙන ගොඩක් මේ ගෙවල්. එතකොට අපි ඉදිරියට යම් මේ පාර දිගේ දැන් මේ ඔක්කොම ඉස්සරහට ඔයගොල්ලන්ට පේන්නේ බෝට්ටු. ඒවයි මිනිස්සු පදිංචි වෙලා ඉන්නේ මුළු අවුරුද්දෙම. මේගොල්ලන්ගේ කාර් එකක් පාක් කරලා තියෙනවා ළඟින්ම.
ඉතින් මේක මේ හුළඟට මේ බෝට්ටු හෙල්ලෙනවා. ඉතින් නමුත් ඒගොල්ලෝ ඒ ජීවිතේට පුරුදු වෙලා තියෙන ටිකක් අර හෙල්ලුණාට එච්චර ලොකු උඩ ඒගොල්ලන්ට දැනෙන්නේ නැතුව ඇති. දැන් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන මේ යටින් මේ බට වගේ ගිහිල්ලා තියෙන මේ බෝට්ටුවට ඒකෙන් තමයි කරන්ට් එකයි ඩ්‍රේනේජ් ලයින් එකයි වතුරයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ වගේ මේගොල්ලන්ට පොඩි මෝටර් බෝට්ටුත් තියෙනවා කන්සේ රයිඩ් එකක් දාලා එන්න මුහුදේ. මේක තව ගයක්. ඉතින් මේ වගේ ජීවත් වෙන මිනිස්සු අපි වගේම උදේට රස්සාවට ගිහිල්ලා හවස හරි ගෙදර ඇවිල්ලා එහෙම ජීවත් වෙන්න. නමුත් ඒගොල්ලෝ මේ සරල ක්‍රමේ හොයාගෙන තියෙන්නේ ජීවත් වෙන්න හරි පහසුයි. ඒ හිතන විදිය මේ සාමාන්‍යයෙන් මේකේ බෝට්ටු නතර කරලා තියෙනවට නගර සභාවෙන් යම්කිසි ගාණක් ගන්නවා. ඒ වගේම වතුර ලයිට් ඒවා දෙනවට. මේ තව ගියා. මේක තව එකක්. මේක ඇතුළට කාමර තියෙනවා. ඇතුළට ගියාම දැන් මට එහෙම ඉතින් ඇතුළට යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකද කවුරුත් නැහැ. ඉස්සරහා කතා කරලා පොඩ්ඩක් ඇතුළටවත් යන්න. මේක තව ගියක්. බයිසිකල් අරුවමත් ඒගොල්ලන්ගේ තියෙනවා. මේක තව එකක්. මේක තව එකක්. එනම් මේ මිනිස්සු කනේ වතුරේ මේක තව ගයක්. මේක ලස්සනට මල්ලි එහෙම වල ලස්සනට තියාගෙන ඉන්නවා. මේක තව එකක්. හැම එක්කෙනාට වගේ පොඩි බෝට්ටුවකුත් තියෙනවා. පොඩි රවුමක් දාලා එන්න. මෙතන ඉන්න මේ කුරුල්ලෙක්. මේ කුරුල්ලා මාළු කන කුරුල්ලෙක්. දැන් මෙතන මාළු අල්ලන් මම දැන් බලාගෙන ඉන්නේ. මේක මේ පොඩි බෝට්ටුවක්. එතන බෝට්ටු දෙකක් එකට තියෙනවා. සමහර විට අර පැත්තේ තියෙන බෝට්ටු සමහර විට යනවා ඇති.
මෙතන ලස්සනට මල්ලෙම බවලා ලස්සනට තියාගෙන ඉන්නවා. මේගොල්ලන්ගේ බයිසිකලුත් එළිය පාක් කරලා තියෙනවා. ජීවිතේ මට වෙනමම එන්ජොයි කරනවා මේ වයි පදිංචිලා ඉන්න කට්ටිය. ටවුන් හෝල් එක ලස්සනට පේනවා. හරිම ලස්සනයි මේ පැත්තෙන් දැන් බැලුවාම. මේක ටිකක් පරණ බෝට්ටුවක්. නමුත් ඉතින් මේකත් ගයක් තමයි. දැන් මෙතනින් එහාට තව පොඩ්ඩක් දුර ගියම ගෙවල් ඉවරයි. ඊට පස්සේ මෙතනින් එහාට තියෙන්නේ බෝට්ටුම තමයි රෙස්ටොරන්ට්. ඒවත් මොකක්වත් යන්නේ නැහැ. මෙතනම නතර කරලා තියෙන්නේ. මිනිස්සුන්ට හවසට හරි දවල්ට එහෙම ඇවිල්ලා කැම්ප් වෙලක් අරගෙන නිකන් ඒ එක්ස්පීරියන්ස් එක ලබා ගන්න පුළුවන් බෝට්ටුවක් උඩ කැම්ප් වෙලක් ගන්න එක. ඉතින් මේ මෝටර් සයිකල් එක ඒගොල්ලන්ගේ ෆුට් සයිකල් එක ඒගොල්ලන්ගේ ගෙදර කට්ටියගේ මේ තියෙන්නේ රෙස්ටොරන්ට් එක. සාමාන්‍යයෙන් 100ක් 150ක් වගේ වාඩි වෙන්න පුළුවන්. එනම් ගොඩක්ම ලස්සන අලුත් රෙස්ටොරන්ට් එක. මේක මේ රෙස්ටොරන්ට් එකක් නයිට් ක්ලබ් එකක්. සාමාන්‍යයෙන් සිකුරාදා සෙන්සුරාදාට මේක නයිට් ක්ලබ් එකක්. මේකට ගොඩක් මේ තරුණ ළමයි එනවා. මේකට මේ සාමාන්‍යයෙන් මේ මාත් මේකට ඇවිල්ලා තියෙනවා දැන් අවුරුදු ගානකට කලින්. මේක කලින් අතර කරලා තිබ්බේ වෙන පැත්තක. මේකට යන්න ගොඩක් වෙලාවට මේ පොලිමේ ඉන්න ඕනේ. ඒ තරම් තරුණ ළමයි මේකට එනවා. මම හිතන්නේ මම ගියේ 1990 ගණන් වල මේ දැන් මම හිතන්නේ කාලේ ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඊට වඩා නවීන ක්‍රම ඇති ඇතුලේ මේ දැන් ඒගොල්ලෝ ගහලා තියෙනවා මේ බියර් එක ක්‍රවුන් 50යි, පිට්සා එක ක්‍රවුන් 100යි. එහෙම කියලා මේක එක ඇක්ටිවිටීස් ඒගොල්ලන්ගේ තියෙනවා එක දවස් වලට. මෙතෙන් තමයි ඇතුල් වෙන්නේ. දැන් වහලා අවසර අරින්නේ. ඊට පස්සේ මේක තව රෙස්ටොරන්ට් එකක්. ඒක දැනට වහලමයි දැන් අවසර අරිනවා ඇති. ටවුන් හෝල් එක ලස්සනට පේනවා. මෙහෙම තමයි මේකේ අනිත් පැත්තේ පේන්නේ පාරෙන්. දැන් මම එතන ඉස්සර කාර් පාක් එකක් තියෙනවා. එතන තමයි මම කාර් එක නතර කරලා ආවේ. මේ අද ඉරිදා හින්දා මේ ෆ්‍රී පාකින්. නැත්තම් අනිත් දවස් 6ටම මේ පාකින් ෆී එකක් ගෙවන්න ඕනේ. ෆුඩ් ට්‍රක් එකකුත් නතර කරලා තියෙනවා.
මේක රෙස්ටොරන්ට් එක. මේකත් රෙස්ටොරන්ට් එක. දැන් මම ස්වීඩනයේ ආපු අලුත 90 දශකයේ 80 දශකයේ අගභාගයේ මෙහෙම මෙතන රෙස්ටොරන්ට් තිබ්බේ නෑ. මෙතන සම්පූර්ණ මේ නිකම් බෝට්ටු තමයි නතර කරලා මිනිස්සු පදිංචිලා හිටියේ. නමුත් දැන් මේ 2000න් පස්සේ වගේ තමයි මේ බෝට්ටු රෙස්ටොරන්ට් පටන් ගත්තේ. මේක රෙස්ටොරන්ට් එක. ගොඩක් විශාලයි. මම හිතන්නේ මේක හොටෙල් එකක්ද මොකද මේ කාමරත් තියෙනවා. මේ ඔයගොල්ලන්ට මේ අතරින් පේන්නේ ඕල්ඩ් සිටි එක. ගම්ලස්තාන්. දැන් මේ ඈත ඔයගොල්ලන්ට පේනවා එතන මේ මේන් ස්ටේෂන් එක සෙන්ට්‍රල් ස්ටේෂන් එක පේනවා. එතනින් පේනවා කොට හරියට පැහැදිලි නෑ. නමුත් එතන තියෙන සෙන්ට්‍රල් ස්ටේෂන් එක. මේකත් රෙස්ටොරන්ට් එකක්. සාමාන්‍යයෙන් මේ රෙස්ටොරන්ට් වල විශේෂයක් තියෙන්නේ මේකේ සාමාන්‍යයෙන් කෑම ಜಾති හැමදේම ටිකක් ගාණ වැඩි අනිත් තැන් වලට වඩා. මොකද මේ පවත්වාගෙන යන වියදම ටිකක් වැඩි හින්දා ඒ කෑම බීම ටිකක් ගාණ වැඩි. දැන් මෙතන මිනිස්සුන්ට මේ නාන්න පහසුකම් හදලා තියෙනවා. මේ වගේම පොඩි ස්විමින් pool එකක් වගේ තියෙනවා. මේ තව රෙස්ටොරන්ට් දෙකක් දෙපැත්තේ. මේක හොටෙල් එකක්. රූම්ස් තියෙනවා. මේකත් හොටෙල් එකක්. දැන් මම පොඩ්ඩක් මෙතන පාරෙන් එහා පැත්තේ තිබ්බ කන්ද උඩට නැග්ගා.
මේ උඩ ඉඳන් බලනකොට ලස්සන view එකක් තියෙනවා. මේ රෙස්ටොරන්ට් එක හරිම ලස්සනයි. දැන් තව උඩට යන්න පුළුවන්. මේ ලෑලි වලින් පඩිපෙළක් ගහලා තියෙනවා. මේ බලමු උඩට ගිහිල්ලා කොහොමද කියලා. කාර් එක පල්ලෙහා තියෙන ඉඳ මට පල්ලෙහාට යන්නම් වෙනවා. නැත්නම් මට මෙතන උඩින් එහෙමත් යන්න ක්‍රම තියෙනවා. දැන් මේ උඩ තියෙන මරියා ටෝරියට් එක. එතන බස් කෝච්චි හැම එකක්ම තියෙනවා. නමුත් මම කාර් එක පල්ලෙහා පාක් කරලා ආපු හින්දා මම දැන් ටික පල්ලෙහාට යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් ඉතින් නැවත වීඩියෝ එකෙන් හම්බ වෙන තුරු ඔයගලන්ට සුබ දවසක්. මම අජිත් හපුගොඩ ස්ටොක්හෝම් වල ඉඳලා